හායි ගයිස්. ඉතින් කොහොමද ඔයාලට? මම ඉතින් අද හිතුවා මගේ දවසින් හවස් වරුවක් කොහොමද බං ගත කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මගේ වැඩ කටයුතු කරගන්න කලින් මගේ චූටි පුතා හැමදාම මෙහෙම ටුට්ටක් හොරතල් කරනවා. නැත්තම් එයා මට වැඩ කරගන්න දෙන්නේ නෑනේ. මම ටිකක් එයාව හොරතල් කරලා ඉවර වෙලා මට හිතුණා මගේ ලොකු දුවට පාඩම් වල ටිකක් කියලා දෙන්න ඕනි කියලා. අපි චූටි කාලේ ඉඳන්ම අපේ බබාලට පිළිවෙලකට වැඩ කරගන්න විදිය කියලා දෙන්න ඕනේ. එයා මේ අකුරු ලියන මේසේ පුටුවයි එයාට ගෙනත් දුන්නේ එයාගේ බාප්පා. බාප්පා කියන්නේ මගේ මහත්තයාගේ මල්ලි. මගේ මහත්තයාගේ මල්ලි මගේ ලොකු දුවටයි චූටි පුතාටයි හරීම ආදරේ. එයා ඉල්ලන ඕනම දෙයක් මේ දෙන්නට ගෙනත් දෙනවා. ඉතින් මමත් ආසයි මගේ දරුවෝ දෙන්නම චූටි කාලේ ඉඳන්ම එයාලගේ වැඩ කටයුතු හරිම පිළිවෙලට කරගන්නවට. මගේ චූටි පුතාවත් මම ඊට පස්සේ මේ වගේ වෝකර් එකේ තියලා එයාට සෙල්ලම් කර කර ඉන්න දුන්නා. එයා මේ සෙල්ලම් කරන වෝකර් එක එයාගේ අක්කගේ චූටි කාලේ වෝකර් එක. ඉතින් මට හිතුණා ඊට පස්සේ සාලේ පොඩ්ඩක් අස් කරගන්න ඕනේ කියලා. ඒ මොකද දන්නවද මගේ බබාලා දෙන්න දවසේ වැඩිම වෙලාවක් ඉන්නේ සාලෙට වෙලා. ඉතින් මම මගේ බබාලා දෙන්නව මේ විදිහට තියාගෙන මම මේ සාලේ පොඩ්ඩක් අස් කරලා දානවා. චූටි බබාගේ සෙල්ලම් බරු ටිකත් ඒ විදිහට කූඩේක දාලා එයාව තියෙන පැදුරත් මේ විදිහට නමලා ලස්සනට ගේ පොඩ්ඩක් අතු ගාලා දැම්මා. ලොකු දුවත් එයාගේ වැඩ කටයුතු එයා තනියෙන් මේ විදිහට කරගන්න. එයා තාම පෙර පාසල් යන්නේ. එයාත් ඉතින් මගේ චූටි පුතා වගේ මාත් එක්කම චූටි කාලේ ඉඳන්ම මාත් එක්ක පෙර පාසල් ගියා. ඒකින්ද එයා එයාගේ හැම වැඩ කටයුත්තක්ම දැන් තනියෙන් කරගන්නවා. එයා දන්නවා ඉතින් එයාගේ චූටි මල්ලි හින්දා මට එයත් එක්ක ගොඩ වෙලා ගැවසෙන්න බෑ කියලා. ඒකින්ද එයා හුරු වෙලා තියෙන්නේ තමන්ගේ වැඩ කටයුතු තනියෙන්ම කරගන්න. එයා මල්ලිටත් ගොඩක් ආදරෙයි. මෙයා වැඩ ටික ඉවර වෙනවත් එක්කම ඉස්සරහා ගෙදර බබාලා ටික ඇවිල්ලා තිබ්බ අපේ ගහෙන් ජම්බු කඩාගෙන යන්න. අපේ ගහේ ජම්බු ගොඩාක් හැදිලා තියෙනවා මේ දවස්වල. මේ බලන්නකො යාළුවනේ. පොඩි බබාලා ඉතින් ඒ වගේ කෑම කන්න හරිම ආසයිනේ. අපේ ලොකු දුවත් එහෙම තමයි. එයාලත් එක්ක එකතු වෙලා ඒ වැඩ කරනවා. ඉතින් මට හිතුණා ගෙවල් අස් කරගෙන ඉවර වෙලා ගේ අත්පතු ගාලා ඉවර වෙලා පහන තියන්න මල් ටිකක් කඩා ගන්න ඕනේ කියලා. මම උදේටත් බුදු පහන තියලා තමයි පෙර පාසල් යන්නේ. ඒ වගේම හවසටත් මම ගෙදර බුදු පහන තියනවා. හරිම ආසාවෙන් තමයි මම මේ වැඩේ කරන්නේ. මං ඉතින් මල් ටිකක් කඩාගෙනකොට මගේ චූටි පුතා අඬන්න ගත්තා. වැඩි වෙලාවක් ඉතින් බිම ඉන්නේ මම ඉන්නවනම් මම ඉන්න පැත්ත හැරි හැරි එයා අඬනවා. ඉතින් මං හිතුවා එයාවත් මේ විදියට වඩාගෙන බුදුබහන තියන්න ඕන කියලා. එයාලා මේ වයසේ බබාලා හරීම කුතුහලයෙන් බලනවනේ අපි මොකද කරන්න කියලා. මම මේ පහන තියන්න බඩු සකස් කරනකොට එයා හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. හුඟක් වෙලාවට හැමදාම වගේ එයා මාත් එක්ක බුදුබහන තියන්න එනවා. ඉතින් බලන්නකෝ යාළුවනේ එයා බලාගෙන ඉන්න හැටි. මගේ පුතා මේ වගේම තමයි මම ඕනෑම වැඩක් කරනකොට එයා හැම වෙලාවෙම මම මොකද කරන්න කියලා හුඟ වෙලාවට බලාගෙන ඉන්නවා කුතුහලයෙන් වගේ. හරිම ආසාවෙන්. එයාත් කැමති ඒ දේවල් කරන්න මාත් එක්ක. එයාගේ අක්කා එහෙට මෙහෙට දුවන දිහා එයා බලන් ඉන්නේ හරි ආසාවෙන්. එයාගේ අක්කයත් එක්ක කතා කරනකොටත් එයා ඒ දිහා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. මේ වයසේ බබාලා කතා කරන දිහා බලන් ඉන්නේ හරිම ආසාවෙන් කියලා අපි දන්නවා. ඉතින් යාළුවනේ මම බුදු පහන තියලා ඉවර වෙලා මේ හදන්නේ මගේ ලුණු තෙල් පහන පත්තු කරන්න. ඔයාලා බලනවා ඇති මේ මොකද්ද කියලා. මම ලුණු තෙල් පහනකුත් පත්තු කරනවා. මගේ ඊළඟ වීඩියෝ වලින් මම මේ පහන පත්තු කරන හැටි, ඒක හදා ගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්කෝ. මේ පහන පත්තු කරන්න ගත්ත දවසේ ඉඳන් මගේ ජීවිතේ ටික ටික වෙනස්කම් වෙනවා කියලා මට හිතුණා. ඇත්තටම මේක මට කිව්වේ මගේ මහත්තයාගේ අම්මා. මං එදා ඉඳන් සෑහෙන කාලයක් මේ දේ කරනවා. මං ඉස්සරහට මේ ගැන කියන්නම්කෝ. ඉතින් යාළුවනේ ගිහින් එන්නම් රැඳී ඉන්න.